අපේ රටේ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ ඒ වගේම සුවිශේෂී වූ විහාරස්ථානයක් වන රන්ගිරි දඹුල්ල රජමහා විහාරය. ගොඩක් දෙනෙක් මේ ස්ථානයේ දඹුල්ල ලෙන් විහාරය කියලා හඳුන්වනවා. මේ ඓතිහාසික විහාරස්ථානය බලන්න තමයි අද අපි යන්න හදන්නේ. මේ ස්ථානය ගැන ඉතාම කෙටි හැඳින්වීමක් කරනවා නම් පිළිම 100 ගණනක් තියෙන ඒ වගේම බිතුසිතුවම් අතිවිශාල ප්‍රමාණයක් තියෙන කලාගාරයක් කියලා මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්. මේ විහාරස්ථානය ගැන වැඩිදුර විස්තර කතා කරන්න කලින් අපි බලමු කොහොමද මුලින්ම මේ ස්ථානයට ළඟා වෙන්න කියලා. කොළඹ ඉඳලා කිලෝමීටර් 142ක් දුරින්, එහෙම නැත්නම් මහනුවර ඉඳලා කිලෝමීටර් 72ක් දුරින් තැනිතලා භූමියක පිහිටලා තියෙන අඩි 600ක් තරම් උස ගල් පර්වත සමූහයක් මත තමයි මේ දඹුරු ලෙන් විහාරය පිහිටලා තියෙන්නේ. මේ රජමහා විහාරයට ළඟා වෙන්න ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් තියෙනවා. ඒකෙන් පළවෙනි පාර තමයි කොළඹ පාරෙන් ඇවිල්ලා දඹුල්ල පිරිවෙන හන්දියෙන් හැරිලා රජමාවත ඔස්සේ ගමන් කරන පාර. මේ පාරෙන් ආවොත් ඔයාට අවම දුරක් තමයි පයින් යන්න තියෙන්නේ. ඒ වගේම මේ විහාරස්ථානයට යන්න කෙටිම පාර තමයි මේ පාර. මම මේ නිල් පාටින් මැප් එකේ පෙන්වලා තියෙන්නේ ඔයාලා වාහනයකින් වගේ යනවා නම් ගමන් කරන්න ඕන උපරිම දුර. මෙහෙම ගියාට පස්සේ ඔයාට වලගම්බා පිරිවෙන හම්බෙනවා. මෙතන ඉඳන් මේ කහපාට පාරේ රජමාවත ඔස්සේ පොඩි දුරක් තමයි පයින් යන්න ඕනේ. ඔයාට මේ මැප් එක බලුවහම පේනවා ඇති දෙවෙනි පාරට සහ තුන්වෙනි පාරට සාපේක්ෂව ඉතාමත්ම කෙටි දුරක් තමයි පයින් යන්න තියෙන්නේ. මේ ප්‍රදේශයේ මෑත කාලයේ ඉතාමත්ම ඉක්මනින් සංවර්ධනය එහෙම නැත්නම් නවීකරණය වෙච්ච ප්‍රදේශයක්. ගොඩක් දේශීය සංචාරකයන් මේ පාර දන්නේ නැහැ. විදේශීය සංචාරකයන් තමයි ගොඩක් මේ පාරෙන් පැමිණෙන්නේ. මෙතන ඔයාලට වාහන නවත්තන්න ලොකු කාර් පාර්කයක් තියෙනවා. ආහාර ලබා ගන්න කඩවල කිහිපයකුත් තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටියන්ට පොඩි අයට කාලය ගත කරන්න චිල්ඩ්‍රන් පාර්ක් එකක් වගේම නිදහසේ ඉන්න ස්ථානත් මේ ස්ථානයේ අලුතෙන් හදලා තියෙනවා. මීට අමතරව වලගම්බා පිරිවෙන ආශ්‍රිතව කරපු අලුත් නිර්මාණ සහ පැරණි නිර්මාණ, සෝමාවතී දාගැබ සහ තවත් පෞරාණික ස්ථාන කිහිපයක්ම වාට මේ පැත්තේ බලා ගන්න පුළුවන්. 2025 වෙසක් කලාපයේ වගේම පොසොන් කලාපයේ පැවැත්වුවෙත් මෙන්න මේ ස්ථානයේ. මම ඔයාලට කලින් සඳහන් කරපු කාර් පාර්ක් එක ගාවින් තියෙන රජමාවත කියලා උඩට පඩිපෙළක්. මේ පඩිපෙළ දිගේ පොඩ්ඩක් උඩට ගියාම වම් අත පැත්තේ ටිකට් කවුන්ටරයක් තියෙනවා. මෙතනින් විදේශිකයින් අනිවාර්යෙන් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් රුපියල් 2000ක් වෙනවා. ඊට පස්සේ ඔයාලා ගමන් කරන්නේ මෙන්න මේ වගේ කැලෑවැද ප්‍රදේශයක් හරහා වැටලා තියෙන පඩිපෙළක් දිගේ. මේ පඩිපෙළ දිගේ ඔයා උඩටම ගියාම ඔයාට රජමහා විහාරය දක්වා ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. මේ ලෙන් විහාර දක්වා ළඟා වෙන්න පුළුවන් දෙවැනි මාර්ගය තමයි මහනුවර ඉඳලා දඹුල්ල විහාර හන්දිය ළඟට ඇවිල්ලා එතන ඉඳන් සැරසුම් ගල හරහා එන්න තියෙන පාර. මම මේ රෝස පාටින් පෙන්වලා තියෙන්නේ ඒ පාර. මේ පාරත් ගොඩක් දෙනෙක් දන්නේ නැති පාරක්. නමුත් ඉතාමත්ම ලස්සනයි. ඔයා මෙන්න මේ වගේ මකර තොරණක් හරහා තමයි මේ පාරට ඇතුළු වෙන්නේ. එහෙම ඇතුළු වුණාම ඔයාට දකුණු අත පැත්තේ ප්‍රාර්ථනා බෝධිය බලා ගන්න පුළුවන්. මේ බෝධින් වහන්සේ වැඩ පුදා ගන්නත් විශාල පිරිසක් පැමිණෙනවා. ඊට පස්සේ මේ පාර දිගේ තව ටිකක් ඉස්සරහට ගියාම ඔයාට විශාල ගල් තලාවක් පේනවා. මේ ගල් තලාව තමයි සැරසුම් ගල කියලා හඳුන්වන්නේ. මේ ගල් තලාව දිගේ ටිකක් උඩහට ගිහිල්ලා ආපහු වැරලා බැලුවහම ඔයාට සීකිරිය, පිදුරංගල, ඒ වගේම තවත් කඳුපන්ති කීපයක්ම බලා ගන්න පුළුවන්. ලස්සන view එකක් තියෙන්නේ. ඊට පස්සේ ඔයා මේ පාර දිගේ දිගටම උඩහට ගියාම ඔයාට ලෙන් විහාරය දක්වා ළඟා වෙන්න පුළුවන්. දඹුල්ල රජමහා විහාරයට ළඟා වෙන්න පුළුවන් තුන්වෙනි පාර තමයි මෙන්න මේ මන් දැන් පෙන්නන රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය හරහා වැටලා තියෙන පාර. ගොඩක් දෙනෙක් ගමන් කරන, ගොඩක් දෙනෙක් දන්න ප්‍රසිද්ධම පාර තමයි මේ පාර. ඒ වගේම මේ විහාරස්ථානයට ගෝල්ඩන් ටෙම්පල් කියලාත් කියනවා. මේ මැප් එකේ කොළ පාටින් පෙන්නලා තියෙන මේ පාර තමයි. ඔයාට මේ පේනවා ඇති මෙතන මැද මකර කටක් වගේ පේනවා. මේ මකර කටෙන් ඇතුළට ගියාම ඔයාට කෞතුකාගාරය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගොඩනැගිල්ලට වම් පැත්තෙන් තියෙන පළවෙනි පඩිපෙළේ උඩට ගියාම ඔයාට මේ බුදු පිළිම වහන්සේ ළඟටම යන්න පුළුවන්. මේ බුදු පිළිම වහන්සේ අඩි 100ක් උසයි. ඒ වගේම ලෝකයේ විශාලතම ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් බුදු පිළිම වහන්සේ ලෙස හඳුන්වන්නේ මේ පිළිම වහන්සේ. මේ පිළිම වහන්සේ වෙත යන පාරට වම් පැත්තෙන් තවත් පඩිපෙළක් උඩට තියෙනවා. මේ පඩිපෙළ තමයි ඔයා රන්ගිරි දඹුල්ල රජමහා විහාරය දක්වා ගමන් කරන තුන්වෙනි මාර්ගයේ පටන් ගන්නෙ. මේ පඩිපෙළ දිගේ ඔයා උඩට යනකොට ඔයාට මේ පඩිපෙළ දෙපැත්තේ පොඩි පොඩි අච්චාරු කඩ, පළතුරු කඩ,
අයිස්ක්‍රීම් බීම වගේ කට කීපයක් හම්බෙනවා. ඊට පස්සේ ළඟා වෙනවා මෙන්න මේ වගේ ස්ථානයකට. මේ ස්ථානය තමයි මම කලින් කියපු දෙවෙනි පාර සහ මේ තුන්වෙනි පාර සම්බන්ධ වෙන ස්ථානය. මෙතන ඉඳන් මේ පාරවල් දෙකම එකතු වෙලා තමයි උඩට යන්නේ. මේ උඩට යද්දි ඔයාලට පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඔයාලට මේ පේන පඩිපෙළ සහිත පාර සහ දකුණු අත පැත්තේ තියෙන පඩිපෙළ නැති පාර. මේ කැමති පාරකින් ඔයාලට උඩට යන්න පුළුවන්. මේ විදිහට උඩට ආවම ඔයා දැන් මේ ළඟා වෙන්නේ දඹුල්ල රජමහා විහාරයට ඇතුල් වෙන ස්ථානයට. මෙතනින් ඔයාලගේ පාවාහන ගලවලා තියලා ඇතුළට යන්න ඕනේ. තවත් විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. ඔයාලට කොට කලිසම් ඉඳන් මේ ස්ථානයට ඇතුල් වෙන්න බෑ. අනිවාර්යෙන්ම ඔයා දනිස්සෙන් පහළට තියෙන ඇඳුමක් ඇඳන් ඉන්න ඕනේ. මං අර මුලින්ම කියපු පාර එහෙම නැත්නම් රජමාවත හරහා එන පාර සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ස්ථානයට. මෙන්න මේ පඩිපෙළ වලින් තමයි මේ පාර අවසන් වෙන්නේ. මේ තමයි ඇතුල් වෙන ස්ථානය. ඔයාලට මේ දැන් පේන දඹුලු ගලේ මුදුන. මම දැන් මේ ඇතුල් වෙන්නේ මේ විහාර භූමියට. ලංකාවේ විශාලතම සංරක්ෂිත ලෙන් විහාර සංකීර්ණය විදිහටත් ලෝකයේ අසිරිමත්ම කලා නිධානයක් විදිහටත් පිළිගන්න මේ දඹුලු ලෙන් ක්‍රිස්තුපූර්ව 89-77 කාලයේදී වළගම්බා මහරජතුමා විසින් තමයි විහාර මන්දිරයක් බවට පත් කරලා තියෙන්නේ. එතුමාට මේ ගල් ගුහා පෙන්වලා තියෙන්නේ සීතා කියන වැද්දෙක් විසින් කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ සම්පූර්ණ විහාර මළුවේ දිග අඩි 425ක් විතර වෙනවා. ඒ වගේම තමයි මේ විහාර මන්දිරය හැදිලා තියෙන්නේ ගල්ලෙන් 5කින්. ඒ විදිහට විහාරස්ථාන ලෙස සකස් වෙච්ච ගල්ලෙන් දෙව් රජ විහාරය, මහරජ විහාරය, මහා අලුත් විහාරය, පශ්චිම විහාරය සහ දෙවන අලුත් විහාරය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. මේ සම්පූර්ණ විහාර මන්දිරය තුළ බුද්ධ ප්‍රතිමා 151ක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම සමහරු කියනවා 154ක් කියලා. ඉතින් ඔයත් මේ විහාරය බලන්න යනවා නම් ඔයාටත් පුළුවන් ගණන් කරලා හරියටම කීයක් තියෙනවද කියලා බලා ගන්න. මේ විහාරය නිර්මාණය කිරීමේදී මේ විහාරයේ වහලට උඩින් තියෙන ගලේ කටාරම් කොටලා තියෙනවා. මේ කටාරම් කොටලා තියෙන නිසා වැසි ජලය මේ විහාරස්ථානය ඇතුළට එන්නේ නැහැ. මේ කටාරම් වලින් පෙරිලා කෙලින්ම පහතට වැටෙනවා. මේ වීඩියෝ එක පොඩ්ඩක් වැස්ස තියෙන වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. සමහර විට ඔයාලට පේනවා ඇති මේ කටාරම් වලින් ජලය කොහොමද පහතට වැටෙන්නේ කියලා. මේ විහාරස්ථානයට ඇතුල් වෙනකොට අපට මුලින්ම දකුණු අත පැත්තේ හම්බෙනවා නිශ්ශංක මල්ල රජතුමා විසින් 1187 1196 කාලයේ කරවපු සෙල්ලිපිය. පේලි 25කින් සමන්විත මේ සෙල්ලිපියේ දඹුලු විහාරයේ ප්‍රතිමා 73ක රන්නාලේප කළ බවත්, අයබදු අඩු කළ බවත්, තුන්නිකායන් සමගි කරවා කහවණු 7 ලක්ෂයක් වියදම් කොට පූජා පවත්වා ස්වර්ණගිරි ගුහායන නම මේ විහාරස්ථානයට ලැබූ බවත් සඳහන් වෙනවා. ඊට පස්සේ අපට මුලින්ම හම්බෙන්නේ පළවෙනි ලෙන. ඒ කියන්නේ දෙව්රජ විහාරය. මේ දෙව්රජ විහාරය ඉදි කරලා තියෙන්නේ වළගම්බා රජුගේ විසින් ක්‍රිස්තුපූර්ව 89-77 කාලයේදී. අඩි 37ක් දිග අඩි 11ක් පළල මේ විහාරස්ථානය තුළ පිරිනිවන් මංචකය, විෂ්ණු ප්‍රතිමාව ඇතුළු සම්පූර්ණ ප්‍රතිමා 7ක් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ අපට හම්බෙන්නේ මේ ලෙන් විහාරය තුළ තියෙන විශාලම ලෙන. ඒ කියන්නේ මහරජ විහාරය. මේක ඉදි කරලා තියෙන්නේ වළගම්බා රජුගේ විසින්ම තමයි. ඒ ක්‍රිස්තුපූර්ව 89-77 කාලයේදී දිගින් අඩි 122ක් සහ පළලින් අඩි 75ක් වෙන මේ ලෙන් විහාරය තුළ නිර්මාණය කරලා තියෙන මුළු පිළිම ගණන 62ක්. ඒ වගේම තමයි මේ කොටසේදී ඔයාලට බලා ගන්න පුළුවන් ජල බිඳුව වැටෙන තඹ භාජනය, ගල් කුඩු සෑය ඇතුළු විවිධ ඉරියව් වලින් ඉන්න පිළිම වහන්සේලා විශාල ප්‍රමාණයක්. මේ දඹුල්ල ලෙන් විහාරයේ චිත්‍ර ගැන පොඩ්ඩක් කියනවා නම් වර්ග අඩි 22000ක් තරම් විශාල ඉඩ ප්‍රමාණයක මේ බිත්ති සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. මේ සිතුවම් අපට මේ ගුහා ඇතුලේ වගේම එළියෙත් බලා ගන්න පුළුවන්. මේ බිත්ති සිතුවම් පොළොන්නරු සමයේ ඉඳලම නිර්මාණය කරලා තියෙන්නේ නිලගම කියන සිත්තර පරම්පරාව විසින් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
මේ හින්දා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ඔවුන්ව අගැයීමක් විදිහට ගම්වරයක් පවා පරිත්‍යාග කළා කියලා සඳහන් කරලා තියෙනවා. නිශ්ශංකමල්ල රජතුමා විසින් මේ පිළිමවල රන් ආලේප කරපු හින්දා මේ විහාරස්ථානයේ රන්ගිරි දඹුල්ල විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ ගොඩක් පිළිමවල ඒ ගාපු රත්තරන් තවමත් ශේෂ වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපට හම්බෙන්නේ මහා අලුත් විහාරය. මේක ඉදි කරලා තියෙන්නේ 1747 1782 කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා විසින්. සම්පූර්ණ පිළිම ගණන 58ක් ඉදි කරලා තියෙන මේ කොටසේ දිග අඩි 90ක් සහ පළල අඩි 81ක් පමණ වෙනවා. මේ දෙන්න විහාරය තුලත් ඔයාලට විවිධ ඉරියව් වලින් ඉන්න පිළිම වහන්සේලා විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපට හම්බෙන්නේ පශ්චිම විහාරය. මේ විහාරය ඉදි කරලා තියෙන්නේ වලගම්බා රජුරුව විසින් ක්‍රිස්තු පූර්ව 89-77 කාලයේදී. හිඳි පිළිම 19ක් සහ හිටි පිළිම 2ක් සමගින් මුළු ප්‍රතිමා ගණන 21ක් මේ කොටසේ පිහිටලා තියෙනවා. අඩි 54ක් දිග අඩි 27ක් පළල මේ කොටසේදී ඔයාලට සෝමාවතී සෑයත් බලා ගන්න පුළුවන්. මේ විහාර මන්දිරයේ අවසන් විහාරය තමයි දෙවන අලුත් විහාරය කියලා කියන්නේ. ක්‍රිස්තු වර්ෂ 1891-1915 කාලයේදී දුල්ලෑවේ අධිකාරම විසින් තමයි මේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. අඩි 37ක් දිග අඩි 28ක් පළල මේ කොටසේදී ඔයාලට හිඳි පිළිම වහන්සේලා 5ක්, හිටි පිළිම වහන්සේලා 5ක් සහ එක් සැතපෙන පිළිමයක් ඇතුළුව සම්පූර්ණ පිළිම වහන්සේලා 11ක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් තවත් පොඩි විස්තරයක් කරනවා නම් දඹුල්ල ලෙන් විහාර මන්දිරය තුළ ඔයාලට බලා ගන්න පුළුවන් ගල් කුඩු සෑය, සමාධි ප්‍රතිමා, පිරිනිවන් මංචකය, සැතපෙන පිළිමය, මුතලින්ද නාගදරණය, පරදුක්ඛිත මුද්‍රාව ඇතුළු වලගම්බා රජුරුවන්ගේ පිළිමයක්, නිශ්ශංකමල්ල රජු, රාජසිංහ රජු, සමන් දෙවියන්, විෂ්ණු දෙවියන්, මෛත්‍රී බෝසතුන්, නාථ දෙවියන්ගේ පිළිමයන් පවා ඔයාලට මේ විහාර මන්දිරය තුළ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දකින්න හම්බෙන චිත්‍ර ගැනත් පොඩි සඳහනක් කරනවා නම් මහින්දාගමනය, දුටුගැමුණු එළාර යුද්ධය, බුද්ධ පරිනිර්වාණය, විෂ්ණු දෙවියන්ට ලංකාදීපේ බාරදීම, භූමි ස්පර්ශ මුද්‍රාව, දහසක් බුදුවරුන්, මාර පරාජය වැනි චිත්‍ර ඔයාලට මේ ලෙන් විහාරය තුළ බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සිතුවම් ගැන තවදුරටත් කියනවා නම් සිදුහත් කුමාරයාගේ උපතේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය දක්වාම මේ ස්ථානයේ ඇඳලා තියෙනවා. මීට අමතරව අති විශාල සංඛ්‍යාවක් චිත්‍ර ඔයාලට මේ ස්ථානයට ආවම බලා ගන්න පුළුවන්. මේ ස්ථානය නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා S2කින්ම බලා ගන්න ඕන ස්ථානයක්. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි තේරෙනවා ඇති මෙතන කොච්චර ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවද කියලා. ඒ වගේම තමයි මේ විහාරස්ථානය මහා විජේබා, වික්‍රමබාහු, පස්වැනි බෝනකබාහු රජුන් ඇතුළුව තවත් රජවරුන් කිහිප දෙනෙක් අතින්ම ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය වෙලා තියෙනවා. අතීතයේදී ජම්බුකෝල, දඹකොළ, විශ්වගිරි, වෙස්සගිරි, ස්වර්ණගිරි ගුහා නමින්ද මේ ස්ථානය හඳුන්වලා තියෙනවා. 1848 නිදහස් සටන සඳහා නායකත්වය ලබා දුන්න ගොංගාලේගොඩ බණ්ඩාරට ඔටුනු පලන්දවලා තියෙන්නේ මේ ස්ථානයේදී කියලා තමයි අතීත වාර්තාවල දක්වලා තියෙන්නේ. ඔයාලා මේ දඹුලු විහාරය බලන්න යනවා නම් මම අර කලින් කියපු පාරවල් තුනෙන් එක පැත්තකින් නැගලා අනිත් පැත්තෙන් බැස්සොත් එහෙම මම මේ කියපු ගොඩක් දේවල් ඔයාලට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ඇවිල්ලා නරඹන්න ඕන ස්ථානයක් විදිහට තමයි මම මේ ස්ථානය දකින්නේ. මොකද ඒ තරම්ම වටිනවා, ඒ තරම් ලස්සන ස්ථානයක් තමයි මේ ස්ථානය. මේ ස්ථානේ බලන්න ඇවිල්ලා මේ ස්ථානයේ තියෙන චිත්‍ර අතපත ගාලා මේවා හානි කරන්න එපා. මේවා අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරන්න ඕන ස්ථාන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි අදහසක් දැනුමක් ගත්තා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අපිව subscribe කරා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න එන්න. හැමෝටම ගොඩක් ස්තුතියි.